මම දැන් ආවා සීතල මීදුම මැදින් මේ වර්ෂාව එක්ක ගෙත්තම් පානට. එහෙම නැත්නම් ඉඳකඩ පානට. ඉතින් මෙතනත් සුවිශේෂී පෞරාණික කතාවක් තියෙනවා. ඒක මෙන්න මෙහෙමයි. අප බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රී පාදස්ථානයේ පාද ස්පර්ශ තියන්න වඩිනකොට මේ ස්ථානයේදී උන්වහන්සේගේ සිවුර යම් තැනක ඉරලා තියෙනවා. ඒ සිවුර මහලා තියෙන්නේ මෙන්න මේ ස්ථානයේ කියලා තමයි කියන්නේ. ජන කතාවක්. ඉතින් ඒවා කොහොමද කියන්න දන්නේ නැහැ. ඉතින් මාත් කියවලා බලලා දැනගත්ත දේවල්. ඒ අවස්ථාවේ මහා වර්ෂාවක් වැහලා තියෙනවා. උන්වහන්සේට ඒකෙන් පීඩාවක් කරදරයක් වෙලා නැහැ. ඉතින් මෙතනදී උන්වහන්සේගේ සිවුර ගෙත්තම් කරලා තියෙනවා, මහලා තියෙනවා. ඉතින් ඉස්සර කාලේ ඉඳන් මිනිස්සු ඒක ඉතින් වතාවතක් චාරිත්‍රාක් විදිහට අරගෙන පළවෙනි පාරට ශ්‍රී පාදස්ථානයේ වන්දනා කරන්න එන වන්දනාකරුවන් විතරයි මේ වතාවත කරන්නේ. ඉතින් ඔවුන් කෝඩුකාරයන් ඔවුන් ඉදිකටක් නූලක් ගෙනල්ලා මේ පල්ලෙහා ඉඳන් අමුණලා උඩට ඇදගෙන යනවා. ඉතින් මමත් සුමන සමන් දෙවියන්ගේ පිහිටයි කියලා මේ වතාවතත් බලාගෙනම ඉහළට කරුණා කරන්නම්. ඉතින් මේ කවියත් කියලාම අපි එහෙනම් යමු. ගෙත්තම් පානට මුනි රජ වැඩලා එළුසන් දිවිසන් ආසන කරලා ඉඳකටු නූලුත් සුරත දරාලා ගෙත්තම් කෙරුවේ මලව බලාලා. හරි අපූර්ව කවියක්, හරිම ලස්සනයි. ඉතින් ඒ කවියත් කියන ගමන් අපි සමන් දෙවියන්ගේ පිහිටයි කියලා උඩහට කරුණා කරමු. එහෙනම් එන්න මාත් එක්ක අවාරේ මේ සුන්දරත්වයක් සමගින් උතුම් වූ ශ්‍රී පාදස්ථානය වන්දනා කරගන්න.